අම්මා දැන් අපි හදන්නේ මඩු පිට්ටු. මඩු පිට්ටු. මඩු පිට්ටු. මේ තියෙන්නේ මඩු වැට නේද? මඩු වැට. මඩු වැට මේවා පොඟවලා වනින් දාලා කොටල බේරලා පිටි කරගෙන තමයි පිට්ටු හදන්නේ. මුලින්ම දාන්නේ ලුණු. ලුණු. හා. ලුණු පොඩ්ඩයි දාන්නේ. ඔව්. මෙතනින් පොල්. මෙතනින් මේ මුරුංගා කොළ. ඔකට කියන්නේ මල් කරනවා කියලා නේ? ඔව්. මේ පිටි මල් කරලා ගන්නවා. මේක මෙහෙම තියලා ඊට පස්සේ මේක දානවා. මේක තමයි අපේ සාම්ප්‍රදායික ක්‍රමය නේද? අර පිට්ටු බම්බුවේ තම්බන එක. ඒ විදිහට තම්බනවා. අපේ අත්පලා මුත්තලා ඉද්දි මේ විදිහට තමයි. තම්බුවේ නේ. තද කරන්නේ නැහැ බොහොම මෘදුවට තමයි දාන්නේ නේ. එහෙම මේ මැනල් මේව කරන් උෂ්ණ උඩට එනකොට පිට්ටු ගෙඩිය තැම්බෙනවා. පිට්ටු ගෙඩිය කියලා නේ කියන්නේ. ඔව්. තව එක කාරණාවක් දැනගන්න නම් මේක පොඩ්ඩක් අම්මා හදපු වතුර එක හදපු විදිහ වෙනස්. අපි සාමාන්‍යයෙන් හදන විදිහට වඩා. වතුර දාලා පොල් කටු දාලා. ඇයි පොල් කටු දැම්මේ? ඒ පොල් කට දමන්නේ අර මේ පොල් කට දාන්නේ වතුරක දැන් උතුරනවානේ. ඔව්. උතුරනකොට මේ පිට්ටු ගෙඩිය තැම්බෙන්නේ නැහැ. ඒක තමයි මේ පොල් කටුව දාපම වතුර උතුරන්නේ නැහැ උඩට. නිකන් වතුර නටනවා විතරයි. උතුරන්නේ මේ පිට්ටු ගෙඩිය තැම්බෙන්නේ. දැන් මේක තව විනාඩි කීයක් විතර තම්බන්න ඕනේ? දැන් කොහොමද විනාඩි 15ක් විතර. 15ක් විතර තම්බන්න ඕනේ. හරි. අම්මා මේ දැන් අපි මේක කන්නේ මොනවා එක්කද? පිට්ටුව තම්බලා. මේක පිට්ටුව තම්බලා හොද්දක් කිරි හොද්දක් හදන්න ඒකෙමුත් කන්න පුළුවන්. පැණි දාලා ඒකෙමුත් කන්න පුළුවන්. පැණි රසට කන්නත් පුළුවන්, මිරිස් සැරට කන්නත් පුළුවන්. හරි. දැන් අම්මා මේ මොකද ඉතින් දැන් මේක ඇද්ද තැම්බිලා? දැන් ඇති වෙයි. බලමුද අපි? බලමු. බලන්නකො අම්මා තැම්බිලා ඇද්ද කියලා. පාටත් දැන් වෙනස් වෙලා නේද? දැන් ඇති. හරි. දැන් අපි මේක බා ගන්න ඕනේ. බා ගන්න ඕනේ. බා ගන්න කලින් මම මේකෙන් පොඩ්ඩක් කන්න. කාලා නැහැ කවදාවත් අම්ම. හරිම රස. මේකට බාමුනේ අම්මා. සුවඳ කැන්දකොළ සුවඳත් එනවනේ. කැන්දකොළ සුවඳත් එනවා, මඬු වල සුවඳත් එනවා. මේක හරි ගුණ ඇති මං හිතන්නේ විස මුරුංගා කොළ සුවඳත් එනවා. මුරුංගා කොළ මේ පාවිච්චි කරන්නේ විස නසන්න, ශරීරයේ තියෙන උෂ්ණය අඩු කරන්න, විස අඩු කරන්න. ගොඩ පෝෂදායී කෑමක් නේ, දෙවියෝ දුන්න ආහාරයක් කියලා නේ කියන්නේ නේ. මේක හරිම සුවඳයි. මේ ඒ වගේ මේ පාටත් හරිම කන්න ආසේ තන පාටක් තියෙනවා. ඇම්බෙනකොට ඉතින් වෙන පාටක් එනවා. මේ ඉතින් මේව හරියට ලේසියෙන් හදා ගන්න පුළුවන් නේ අම්මා. ඉතින් ගොඩ වෙලාවක් ගියේ නෑ නේ මේක හදන්න. ඉක්මනටම හදා ගන්නත් පුළුවන්. සුදු මනුස්සයට ලේසි. ලේසි. ඔව්.